දඹදිව වන්දනා ගමන ඇවිල්ලා අද මේ අවසාන මොහොතේ ඉන්නේ. ඒ කියන්නේ අපි මේ කිනුලක වන්දනා ආයතනයට සම්බන්ධ වුණේ මගේ දුව තමයි මේ ආයතනය ගැන Facebook හරහා දැකලා තිබුණේ. දැකලා එයා ඒක දිගට අධ්‍යයනය කළා තිබුණා කොහොමද කියලා එතනින් දැනගෙන තිබුණා මේ පුතා කලින් ගෙනාව කට්ටියගෙත් හොඳ කියලා තිබුණා මේ මෙතන සලකන විදිය අපි මොකද අලුතෙන් දන්නේ නැතුව තමයි මේකට සම්බන්ධ වුණේ. නමුත් එයාලගේ හොඳ රැකගෙන ආව දේවල් කියලා තිබුණා ඊට පස්සේ අපි කතා කරනකොට ඒ ආයතනයේ කතා කරපු දරුවන් එයාලා සියලු දෙනා කිසි බයක් නැතුව අපිට මේකට සම්බන්ධ වෙන්න කියලා කිව්ව නිසා මමත් මගේ නංගිත් ආවේ. අපි මම නුවර. ඊට පස්සේ අය ඒගොල්ලන් සියලු දේම හදාගෙන අපි තිබුණේ පට්න ගුවන්තොටුපළට එන්න විතරයි. එතන ඉඳලා එයාලා දඹදිවට අරගෙන ඇවිල්ලා ඒ අපි ආවේ ඇත්තටම මේ නිවන් බලාගෙන නිවන් යන දොරටුවට අපිට දන්නේ නැහැ කොච්චර දුර තියෙනවද කියලා අපි ඒව ගැන කිසිම අවබෝධයක් තාම මදි. ඉතින් ඒවා ඒක අලුත් කරගන්න සහ මේ ඇත්තටම මේ ආව හිස් ඔළුවට මේ සම්පත් පුතා අපිට ගොඩාක් දැනුම ගොඩාක් ධර්මය ගැන අවබෝධය ලබා දෙන්න. ඉතින් මං හිතන හරි වාසනාවන්ත ආයතනයකට අපිට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් අපිත් කරපු පිනක් වෙන්න ඒ ආයතනයේ ඒ සම්පත් පුතා එක්කම තව යාගේ සහෝදරයෙකුත් සම්බන්ධ වෙලා තියෙන ඒගොල්ලන් අපේ අඩුපාඩු සියල්ල බලලා අපිට මේ ඉන්න තැන් හොඳ තැන් හදිගස්සලා දීලා ආදරේ දැක බලාගත් අසනීපුණ අය හිටියා එයාලව බලාගත් වැඩි හිටියා හිටියා අපිව යන්න බැරි තැන් වලට එක්කන් ගිහිල්ලා විශේෂයෙන්ම තමයි අපිට ලබා දුන්න දැනුම සංකස්සපුරේ පටන් ගත්ත අපි නොදන්න ගොඩක් දේවල් මමත් ඉගෙන ගත්තා. මේ ඒ දැනුම හැම තැනකදීම ඒ තැන ඒ විස්තරය කියලා දුන්න එක මට හිතෙනවා මනස හැමදාම මරණ තුරාවට තියේවි. ඒ තැන් මතක් වෙන විශාල මානුවර බෝධ චෛත්‍යයක් දැක්කොත් බෝධින් වහන්සේ නමක් දැක්කොත් දැන් අපිට මතක් වේවි අපි ආවේ මේ තැන අනේදා වැන්දානේ එදා මේ වගේ දෙයක් කිව්වනේ මෙහෙම දෙයක් තිබුණානේ කියන එක අපිට ඉදිරියේදී මතක් වේවි. ඒ සියලු දේම මේ ඔළුව හිස් කරන් ආපු අපිට ඔළුව පුරවලා දුන්න මේ සම්පත් පුතාට චන්දිම පුතාට ගොඩක් ස්තුතියි. ඔයාලගේ සියලු සිළුම් ඉෂ්ට වේවා. ඔයාලට තව තවත් මේ වගේ පින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා. තිනුලක දඹදිව වන්දනා බුත්තල සුව පහසු හෝටල් AC බස් රථ ප්‍රණීත ආහාර පාන සමගින් දින 13න් අසිරිමත් දඹදිව වන්දනාවක නියැලෙන්න තායිලන්ත සිංගප්පූරු මැලේසියා ඇතුළු ලෝකයේ සියලුම රටවල් සඳහා ටුවර් සංවිධානය ශාඛා බලංගොඩ කොට්ටාව අදම කතා කරන්න ප්‍රධාන සංවිධායක අතුල සම්පත් දිසානායක 077 42 490 30 076 30 85 53